හැමෝටම කොහොමද ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කරන්න යන්නේ මචං මේ රස්ට් එකේ සෝරි රස්ට් එක නෙමෙයි ආච් එකේ මේ රැප්ටර් කෙනෙක්ව ටේම් කරන්න යන්නේ හරිද ඔක්කොන්නම කලින් අපි මෙන්න මේ මගේ ඉන්න රැප්ටර්ස්ලා ටික පොඩ්ඩක් එක තැනක තියලා යන්න ඕනේ නැත්තම් මුං ආවොත් එහෙම මුං මට ටේම් කරන්න වෙන්නේ නැහැ මුං ගහනවා උට ඒ රැප්ටර්ට මුං ගහනවා ඒ හින්දා පොඩ්ඩක් මුන්න පොඩ්ඩක් හදලා යන්න මොකක් කරන්නත් කලින් මචං ඇඳුම් ටික ඇඳගෙන ඉන්න ඕනේ හරි දැන් ඉතින් අපි වැඩේට යන්න කලින් මට පොඩි දෙයක් අමතකුණා බෝල එකක් හදාගන්න බෝල එකක් විතර ඇති මං හිතන්නේ මයික් එක විතර ටේම් කරගන්න යන්නේ හරි මට ඒකට 5 එකක් තව මැදුවේ තිබ්බේ හරි ඇදුවා එල හරි එල දැන් යන්න තැනට ආවම මචං අව් මේ කැරියෝ අහන වතුර ඉන්නවා බං පිරන්න ලවුන් එක මොන මගුල අන්න ඉන්නවා බං අන්න දැක්ක රැප්ටර්ස්ලා ඉන්නවා ඉතින් දෙන්නෙක් ඉන්නවා මේ වෙලාවේ දෙන්නව නම් අල්ල ගන්න බෑ මයි ගාව එක බුල එකයි තියෙන්නේ හරිද අපි එහෙනම් දැන් යම් වැඩේට මෙයා ඔක්කොන්නම කලින් මෙයා ගැහුවත් ගහන්න නැතුව ඉන්න හදන්න ඕනේ. කියන්නේ මෙයාට කවුරු හරි ගැහුවත් මෙයාට බෑ ගහන්න. නැත්තම් මූ මං කාට හරි ගහපු ගමන් මූ වෙනවා ඇවිල්ලා උට කෙල්ල දානවා. හරිද? ඒක හදලා දැන් යම් අපි රැප්ටර්ස්ලා දින්න වල්ලන්න මෙතනින් බහමු. බැස්ස ඉතින් හරි. හිමීට යන්න ඕනේ මචං. අම්මට අයි ඔය හරි කෙට්ට ලෝකේ දාගත්ත මේ අයියෝ තව එකක් ආවනේ ෂේක් බලහන්කෝ දෙවෙනි ට්‍රයි එක වටෙන් ගිහිල්ලා මගේ බෑග් එකේ තියෙන බඩු ටික ඔක්කොම ගන්න ඕනේ. හිමීට යන්න ඕනේ හොරා වගේ ආයි කාඩම් මාට්ටු වෙන්න බෑ. හරිද? තේරුම් අරගන්න මං කියන දේවල් අරගන්න මොලේට අපි යන් දැන් මෙතනින් හිමීට. හරි හිමීට ගිහිල්ලා ගමු බෑග් එක හරි. හරි නොදැක්කාරි ඉවරයි. බෙඩ් එකකින් ස්පෝන් වෙන්න උන්නේ. ඉතින් දැන් කොහේ හරි මගුලකින් මාව ස්පෝන් වුණා. දැන් හොයපන්කෝ හිටපු දැන. හරි. පුදුම කට්ටක් දෙන්න දැන් මේක හොයන්න. Hour later. ඔක්කොන්නම කලින් කාලේ ඉන්න ඕනේ. හරි. පොඩ්ඩක් කම්. යකෝ ගහලා දුවන්නේ ලැජ්ජ නැහැ. ඌ තම මරු බඩු ගහලා ඉවරලා දුවනවා. හරි. දැන් ඉතින් කොහෙන් හරි අතන හොයාගන්න මගේ ලූට් ටික ගන්න. ගොඩ කාලයක් තිස්සේ එකතු කරපුවා. දුක් මහන්සි. තැනට ආවා ඉතින් මේ විදිහට පීනගෙන පිරාණලත් කාගෙන ඔක්කොම කරගෙන වෙන වටයක් ගහලා තැනට ආවා. හරිද? අපි මේකේ තියෙන ඔක්කොම බඩු ටික දැන් අරගමු. අරගෙන එහා පැත්තේ දූපතට ගිහිල්ලා දැන් රැප්ටර්ස්ලා ටික. හරිද? මං එන ගමන් තමයි දැක්කේ. එහා පැත්තේ දූපේ තමයි දැන් ඉන්නේ. හරිද? දැන් නම් ගිහිල්ලා අනිවාර්යෙන් අල්ල ගන්නවා. ඔක්කොන්නම කලින් මචං මගේ රැප්ටර් නෑ කියන්නේ මචං මං පිටේ ආව රැප්ටර් කෙනෙක් ගන්නේ යකා නෑ. හරිද? උග පොඩ්ඩක් හොයුම් බා නින්නවාද නෑනේ. එයාට වෙන පේන්නක් නෑ ඌ මචං. හරිද? අපි යන්කෝ දැන් එහෙනම් අතෙන්ද. හරි ඉතින් මේ දූපතට තමයි අර ඉන්නේ එනවා පළවෙනි එක්කෙනා එනවා කන්න. හරි. දෙවෙනි එක්කෙනා එන්න වඩත් කන්න දෙන්න කන්න. හරි. යකෝ මේ දංගල් දාලා තියෙදි සපන්නේ නෝකාද කන්නේ දංගල් මේ මොනවද බං මේවා බෝලා නේද බෝලා. හරි. වා විතරයි දැන් ඉන්නේ වාඩත් දෙන්නම්. එයත් ඉවරේ ඉතින් මෙන්න මේ විදිහට දැන් ඉතින් අපිට තියෙන්නේ මචං මුංගේ මස් පොඩ්ඩක් දීලා ටීම් කරගන්න මම ගාව මස් 34යි තියෙන්නේ. හරිද? ඒකින්ද පොඩ්ඩක් අඩුවෙන් දෙනවා මීට් පොඩ්ඩක්. හරි. මෙයාටත් දෙනවා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මෙයාලට මොනවද මේ මට මේකේ නම මතක නෑ. හරි. මතක නෑ කියන්නේ ඔව් මතක නෑ. ඒකෙන් පහයි මෙයාටත් ඒකෙන් පහයි. හරිද? මේක ඩ්‍රග් එකක්. එච්චරයි මන් දන්නේ. නාකොටික් සෝරි. නාකොටික්. හරි එල අපි දැන් යම් පොඩ්ඩක් අපේ රැප්ටර් හොයන්න එතකන් ඒ වගේම තුමා අතන තියෙන ලූට් එකත් ගන්න. වැඩක් දෙයක් නෑ. ඉතින් ඒකෙත් බාට කෑලිකකුයි ඊට අර මොනවද බම් මේ කොම්පෝස්ට් කරන ඒකුයි තමයි තියෙන්නේ. ඉතින් ඒක වැඩක් නෑ. දැන් අපි යන් එහෙනම් රැප්ටර් හොය. හෙව්ව නෑ. ඉතින් කමන්න නෑ. දැන් එක එක්කෙනෙකුට දෙන්නෙක් ඉන්නේ එකේ. උනාට මචං ඌ ලෙවල් 96. හරිද? අපි මුගේ නමක් දාමු දැන්. එක්කෙනෙක් ටීම් එක. හරිද? උන් නමක් දාමු. මොකද්ද දාන්න නම? අපි මුට දාමු මචං කාවయ్య කියලා. ඔව් ඒකම තමයි. අනිත් එකට දාමු හූනා කියලා. ඌ නිකන් හූනෙක් වගේ. මොකද ඌගේ ලෙවලුත් අඩු වෙන බා. ලෙවලුත් අඩුයි. ඌ තමයි මුලින්ම හූනෙත් උට දාමු හූනා. මචං හූනා කොහොමද? ආඩ දෙන්නම් මම්මගේ මේ අරයාගේ ඇන්ට් එක අන්න හරි. හරිද? මෙන්න මේක දෙන්නම් වාඩා. ඔයා මේක දාගෙන channel එක දාගෙන ඔයා දැන් මාව එක්කයි යන්න මං ඉන්න තැන. හරිද? උන්න එන්නේ නැද්ද ගෙදර යන්න? හරි ඉතින් එයා දැන් එනවා පස්සෙන්. ඌත් නිකන් ටියුබ් ලයිට් වගේ පොරක්. හරි. දැන් ඉතින් අපි යන් අපේ ගෙදර. හරි ගෙදරට ආවා. මොකද මොකද රණ්ඩු වෙන්නේ? ඔක්කොම ටික එකෙට්ට වට කරන් ගහනවා නේද? පොඩ්ඩක් ඉන්න ගේම් එක සේව් කරමු මෙතනින්. නැත්තම් ඉවරයි. හරි. ඇයි දැන් ඔයගොල්ලෝ
වට කරන් ගහන්න එක්කෙන්ට කාටද ගහන්න අර පොඩි එකා නේද බං පොඩි එකට තැළුවා නේද දාන්නේ තව එකෙක්ට තැළුවා ඕකේ හරි දැන් සාමදානෙන් ඉන්නව නේද හරි එහෙනම් මචං channel එක subscribe කරලා like එකක් දාන්න යන්න අනිවාර්යෙන් වීඩියෝ එකට අදට වීඩියෝ එක ඉවරයි හරි වචන පැටලෙන පොඩි සීන් එකක් තියෙනවා